සුබ දවසක්. අද අපි කටක ඔබට පොදු ලක්ෂණ යෝගකාරක ග්‍රහයන් සුබ මාස ඡය දින ඡය අංක ඡය මාස ඡය වර්ණ දැනගනිමු. කටක ඔබේ සංකේතය වන්නේ කකුළුවයි. ස්ත්‍රී රාශියක් වන අතර සෞම්‍ය රාශියකි. ඔබ උසට සරලන මහතින් යුත් පිරුණු කාමුල් වලින් සහ රව් මුහුණකින් යුක්ත අයකි. එසේම ඔබ ඊටාම කරුණාවන්ත කෙනෙකි. නිතරම සිතේ චංචල ගතිය පවතී. නිතරම සිතේ බිය සැක මෙන්ම අවිශ්වාසය පවතී. ඔබ එක විටක හොඳින් සකසුරුවමින් වැඩ කරන අතර තවත් විටකදී අධික ලෙස වියදම්කාරී ලෙස හැසිරෙනු ඇත. එසේම දියුණුව මෙන්ම පිරිහීමද ඔබට උරුම වේ. අන් අයට අවවාද අනුශාසනා කිරීමට බොහෝ කැමැති කෙනෙකු විය හැක. එහෙත් තමාගේ වැරදි නිවැරදි කර ගැනීමට එතරම් උත්සාහ ගන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් ඔබ අන් අයට විපතක් කරදරයක් වූ විට බොහෝ කම්පාවට පත්වේ. එහෙත් ඔබ අටලෝ දහමින් එනම් ලාභ අලාභ ආයස යස දුක සැප යන දෙයින් කම්පාවට පත්වන්නේ නැත. මොවුන් කැපී පෙනීමේ ආශාව හා විනෝදය ගැන සිතා බොහෝ විට සමාජ සේවා කටයුතු වලට යොමු වෙන බවක් පෙනේ. ඔබට නිවාස ඉඩකඩම් ලැබේ. එසේම නිතරම නිවසේ වාසයට ප්‍රිය කරයි. එසේම ගෙදර දොර කටයුතු පිරිසිදුවට හා පිළිවෙලට කිරීමට කැමැති අය වෙති. ඔබගේ පළවෙනි භාවයේ පාපග්‍රාහකව සිටිනම් දේපල ලැබීම වලට අපහසුතා ඇති වේ. දේපල ලැබීමේදී මහත් කරදර විඳීමට සිදුවනු ඇත. කෙසේ වුවත් තමා පදිංචි වී සිටින ස්ථානයේ පිළිවෙල හා සැප පහසුව වෙනුවෙන් මහන්සි වී කටයුතු කරන අය වේ. ඔබ බොහෝමයකගේ ජීවිතයේ මුල් කාලයේ අපල සහගත වන අතර පසු කාලයේ ඊතා වාසනාවන්ත වනු ඇත. එසේම ඔබ ප්‍රේම සම්බන්ධතා ලේසියෙන් වෙනස් කරන අයෙකු නොවේ. මොවුන් තමාට පැවරී ඇති වගකීම් හොඳින් තේරුම්ගෙන වැඩ කටයුතු කරන අය වෙති. එසේම තමාට යමක් අවශ්‍ය නම් බොහෝ වෙහෙස මහන්සි වීමෙන් එම දේ ලබා ගැනීමට උත්සාහවන්ත වේ. තමාගේ තත්ත්වය කතරම් උසස් වුවද සෑම විට මුඩඟ බවින් තොර අය වෙති. හෝටල් දැමීමට මෙන්ම බිස්නස් කටයුතු සඳහාද මෙම අය සුදුසු වේ. එසේම තමාගේ නිවස අලංකාර ලෙස තබා ගැනීමෙන් මොවුන් ඉතාමත් සතුටටපත් වේ. කටක ලග්නයේ බොහෝ දෙනෙකු විදේශගත වනු ඇත. කෙසේ වුවත් කටක ඔබට ඔබගේ මවගේ හා පියාගේ ආදරය තරම් නොලැබෙනු ඇත. කටක ඔබගේ කතාවට බොහෝ දෙනෙකු වශී වනු ඇත. ඉගැන්වීමට රඟ දැක්වීමට ඔබ බොහෝ දක්ෂ වනු ඇත. ඔබගේ ලග්නාධිපතියා වන්නේ චන්ද්‍රයයි. ඔබට යෝගකාරකයා වන්නේ කුජ සහ ගුරු ග්‍රහයයි. ශුභ වන්නේද කුජ සහ ගුරු ග්‍රහයයි. අශුභ ග්‍රහයා ශනි වන අතර බුධ සහ සිකුරු මාරක ග්‍රහයා ලෙස හැඳින්වේ. ඔබේ ජය වර්ණය කහ සහ සුදු වන අතර ජය අංක 9, 7, 2 වේ. මා මේ ප්‍රකාශ කළ කාරණා ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.